අද මම ඔයාලට කියලා දෙන්න හදන grinding wheels ගැන ඔයාලා දැනගත යුතුම දේවල් කීපයක් ගැන. ඉතින් මේ grinding wheel දෙකම 4.5 inches වල grinding wheels දෙකක් වෙනවා. පළවෙනියෙන්ම grinding wheel එකේ brand name එක සහ company name එක අපිට උඩින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනියට ඔයාලට මේකේ තියෙන diameter සම්බන්ධයෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඒ වගේම මෙතනදී ඔයාලට මේකේ තියෙන max speed එක සහ RPM එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් grinding කරද්දී පිළිපැදිය යුතු safety පිළිබඳව විස්තරයක් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. එතනදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේකෙදි safety gloves වගේම ඒ වගේම safety goggles වගේම මුඛාවරණ වගේ දේවල් එහෙම පළඳින්න කියලා. මොකද මේ තියෙන dust එක ඔයාලගේ ඇඟට ගොඩක් හානි කරන නිසා. ඒ වගේම ඔයාලා දැනගෙන ඉඳියද මේ grinding wheels වලටත් මේවේ expire date එකක් එන බව. ඉතින් මෙන්න මෙතන ඔයාලට පොඩියට ගහලා තියෙනවා මේකේ තියෙන expire date එක EXP 2027 2 වෙනකම්. ඉතින් මේක expire වුණාත් එහෙම ඔයාලා හදිස්සියෙම මේකෙන් grinding කරන්න එපා. මොකද ඒක ඔයාලගේ safety එකට ගොඩක් හානි කරන්න පුළුවන්. ඉතින් එහෙම expire වෙච්ච grinding wheel ලා ඉතින් ඔයාලට පේනවා ඒකේ තියෙන ස්වභාවය මොන වගේද කියලා. මොන මැටීරියල් grinding කරන්න සුදුසු කියලා මෙන්න මෙතන ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක metal steel and stainless steel වලට වඩා සුදුසුයි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා මේ grinding wheels පාවිච්චි කරන්න ඕනේ metal steel and stainless steel වගේ දේවල් grinding කරන්න. ඉතින් ඔයා E308L වගේ welding rods වලින් ඔයා ගහපු runs එහෙම grinding කරනවා නම් එහෙම ඔයාලට වඩා සුදුසු වෙන්නේ මෙන්න මේ grinding තලය. ඒ වගේ මංගාව තියෙන අනිත් grinder තලය දාලා තිනවා inox and stainless steel කියලා. ඉතින් මේක inox කියන මැටීරියල් එක සහ stainless steel කියන වර්ග දෙකම grinding කරන්න වඩා සුදුසුයි කියලා තමයි මේකෙදි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ grinding wheels දෙකේ පිටිපස්ස බැලුවොත් එහෙම ඔයාලට පේන ඇති මේ දෙකම reinforce කරලා තියෙන grinding wheel දෙකක් වෙනවා. ඉතින් මේව reinforce කරලා තියෙන එකේ වාසිය තමයි ඔයා grinding කරද්දී මේ grinder තලේ කැඩිලා විසික් වෙන තියෙන chance එක ගොඩක් අඩු කරනවා. ඉතින් මේක නිසා grinder කරන කෙනාට ගොඩක් ලොකු ආරක්ෂාවක් මේකෙන් ලැබෙනවා. ඉතින් මේ grinding wheels අපි යොදාගන්නේ සාමාන්‍ය අපේ යකඩ ගෙවීමකට ලක් කරන්න, ඒ වගේම අපිට එක එක විවිධ හැඩතල වගේ දේවල් හදාගන්න. ඉතින් ඔය වගේ දේවල් නිසා තමයි අපි මේ grinding wheels විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ. යකඩ ගෙවා ගන්න නම් එහෙම අපිට ඕන වෙනවා සීරීමකට ලක් කරන materials. ඒ කියන්නේ abrasive materials. ඒ වගේම මේ abrasive materials මේවා මේ වගේ එකට සම්පීඩනය කරලා මේවා රඳා පවත්වා ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඒකට හොඳ බොන්ඩ් එකක්. ඉතින් එතකොට මේ grinding wheels වල බොන්ඩ් එකක් වගේම abrasive materials අනිවාර්යෙන්ම තියෙනවා. abrasive material වලත් අර අපි කියන වැලි කොලයක තියෙන gauge එක වගේ grit sizes තියෙනවා. ඉතින් මේ grit sizes ගැනයි bond ගැනයි abrasive materials ගැනයි මේ අපිට short video එකකින් කතා කරගන්න බෑ. ඒ නිසා මම ඔයාලට ඒවා වෙනම long video එකකින් අරගෙන එන්නම්. ඉතින් මේකේ full video එකත් මම ඉක්මනටම දානවා YouTube එකට. ඉතින් ඒකේදී ඔයාලා සිළුම දෙයක් ගැන grinding wheels ගැන දැනගන්න පුළුවන්. හරි, ඉතින් මම හිතනවා ඔයාලද grinding wheels ගැන සිළු දෙයක්ම දැනගන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකෙන් දාන්න. ඉතින් මේ තමයි Soul of Valley. අපි ඊළඟ video එකකින් බලමු.